හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මං ගෙනාපු වීඩියෝ එක මොකද්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් කලින් මගේ වීඩියෝ එක බලපු ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා ස්ටඩි වීඩියෝ, ස්ටඩි ටිප්ස් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම ඒ වීඩියෝ එකේ කරන්නේ කැම්පස් එක ඇතුලේ තියෙන එක්සෑම් එකක් කොහොමද ගොඩ දාගන්නේ, ඒ වගේ දේවල්. මම හිතනවා ඒක ගොඩක් ඔයාලට වැදගත් වෙන්න ඇති. එහෙම වීඩියෝ ඉල්ලන්න. ඉතින් ඒ වීඩියෝ එක තාමත් ඔයාලා බැලුවේ නැත්නම් මම පල්ලෙහාන් ලින්ක් එක දාන්නම්, ගිහින් බලන්න. ඉතින් එහෙනම් අද අපි බලමු A level ලියන නංගි ළමලට. ඔයාලට තව මාස 3යිනේ තියෙන්නේ. අපි කොහොමද එක්සෑම් ගොඩ දාගන්නේ කියලා. ඔයා මගේ වීඩියෝ මුලින්ම බලන්න යදනම් මුලින්ම මම කියන්නම් මං කවුද කියලා. මම උසස් පෙළ ගණිතාංශයෙන් හදාරලා දැනට යාපනයේ විශ්වවිද්‍යාලය සයන්ස් ෆැකල්ටි ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල අපේ එක්සෑම් හින්දා මං ගෙදර යනවා, අපහු වෙනවා එහෙම. ඉතින් මේත් ඒ වගේ දවසක් මම ගෙදර ගිහිල්ලා ආපහු එන ගමන. ඒ අතරමැද්දෙත් තමයි මෙහෙම වීඩියෝ අරන් එන්නේ. ඉතින් මේ ඔයාලා වීඩියෝ එකේ මුලදී දැක්කේ මම ගෙදර ඉඳලා බස් එකේ එන ගමන් යාපනයට. ඊට පස්සේ ඇවිල්ලා ඔය දැන් කාමරේ යස් කරගත්ත මුලින්ම. ගෙදර ඉඳලා ඉන්නමයි වතුර තිබ්බේ නැහැ බෝතලේ බොන්න. මේ දවස් ටිකේම ඉන්න හින්දා එක්සෑම් එකට මං හිතුවා මුලින්ම වතුර එකක් ගේන්න කියලා. මේ වතුර එකක් ගේන්න තමයි යන්නේ. ඉන්නකො පෙන්නන්න ඔයාලට. අපිට මේ බොන වතුර නම් සල්ලි වලට ගන්න ඕනේ නැහැ ළමයි. අපිට හොස්ටල් එකේම ගන්න තැනක් තියෙනවා. ඒ වගේම කැම්පස් එක ඇතුලේ තියෙන බොන වතුර වෙනම ගන්න. හරි, දැන් අපි කතා කරමු කොහොමද මාස 3න් එක්සෑම් එක ගොඩ දාන්නේ කියලා. ඉතින් මුලින්ම අපි ඒකට ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනේ. හදාගන්න කියන්නේ ඔයාලට දැන් විෂයන් 3යිනේ තියෙන්නේ. ඔයාලට වැඩි බරක් දෙන්න ඕනේ මොකටද කියලා ඔයාලා කියන්නේ දුර්වල මොකටද කියලා ඔයාලා මුලින්ම බලන්න ඕනේ. ඔයාලට තේරෙනවනේ මොනවද ඔයාලා වැඩිපුරම දුර්වල කියලා. ඒ අනුව ඔයාලා ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනේ. මොකද දුර්වල විෂයට ඔයාලා වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ. ටයිම් ටේබල් එකක් හදාගන්න ළමයි ඔයාලා එක විෂයක් එක දවසකට දාගන්න එපා. මොකද ඊට පස්සේ දවසේ දැන් එක විෂයක් එක දවසට දැම්මම දවස් 2කින් 3කින් බලද්දී ඒ විෂය ආය අමතකයි. ඒ හින්දා ඔයාලා කරන්න ඕනේ විෂයන් 3ම ඔයාලා දවසට පොඩ හරි බලන්න ඕනේ. නැත්නම් ඔයාලට ආය අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා මේ විෂයන් 3ම අනිවාර්යයෙන්ම දවසට බලන්න. ඒ කියන්නේ මගේ ටයිම් ටේබල් එක හැදිච්ච විදිහ මම ඔයාලට කියන්නම්. මම කරන්නේ උදේ 6ට නැගිටලොත් 6 ඉඳලා 7 වෙනකම්. ඒ කියන්නේ මම ටිකක් උදේම කණ කෙනෙක්. ඒතකොට 6 ඉඳලා 7 වෙනකම් මම කනවා. කොහොමද අපි ගෙදර 6 වෙද්දි වෙල ඉවරයි. ඒතකොට 6 ඉඳලා 7 වෙනකම් ඉන්ටර්වල් එක. ඒ කියන්නේ නැගිටලා මොන හොදලා කන ටික කරනවා. ඊට පස්සේ 7 ඉඳලා 12 වෙනකම් එක විෂයක් බලනවා. ඒ කියන්නේ 7 ඉඳලා 12 වෙනකම් නිකන් උදේම ඒ කියන්නේ මට නම් උදේම වැඩ කරන්න පුළුවන් හොඳට. එතකොට ඒ වෙලාවේ මම කරන්නේ මට අමාරු විෂය තමයි මම කරන්නේ. එතකොට අමාරු පාඩම් කරන්න තියෙන විෂය මම ගොඩක් වෙලාවට කරේ කෙමිස්ට්‍රි තමයි ඒ වෙලාවේ කරේ 7 ඉඳලා 12 වෙනකම්. ඊට පස්සේ 12 ඉඳලා 1 වෙනකම් ඉන්ටර්වල් එකක්
ගත්තා මම. මොකද කන්න ඒ වගේ දේවල් එක දිගට පණ කරන්න බෑනේ. ඒක තේරුම් නැති වෙටන්නේ. 12 ඉඳලා 1 වෙනකන් ඊට පස්සේ ඉන්ටර්වල් එකක් ගත්තා. ඊට පස්සේ එකේ ඉඳලා 6 වෙනකන් ආයෙ තව විෂයක් ෆිසික්ස් වගේ බැලුවා මම බැලුවේ ෆිසික්ස් තමයි මම බැලුවේ. ඊට පස්සේ 6 ඉඳලා 7 වෙනකන් ආයෙත් ඉන්ටර්වල් එකක්. මම 6 ඉඳලා 7 වෙනකන් කොහොමද ඒ වෙලාවට මම රැයට කනවා. අනිවාර්යෙන් රැයට කාලා 7 වෙනකන් ඉන්ටර්වල් එක ගන්නවා. 7 ඉඳලා ආය රැය 12 1 එහෙම වෙලාවක් නැහැ. එතන නම් වෙලාවක් නැහැ. මොකද මේ මැක්ස් කරද්දී ඉතින් PO එකයි ඇප්ලයිඩ් දෙකක් තියෙනවානේ. ඒතකොට ඒකට වැඩි අවධානයක් දෙන්න ඕනේ. අනිත් එක නිදිමත වෙලාවට එහෙම අර ගණන් හදන්න බලන්නේ අපිට. ඒ හින්දා මම ගොඩක් වෙලාවට මැක්ස් තමයි ඔය 7 ඉඳලා රැය වෙනකන් කරේ. ඒ කියන්නේ රැය 7 ඉඳලා කරේ ඒ ටික. ඉතින් මැක්ස් වල POE ඇප්ලයිඩ් දෙකක් තියෙන හින්දා මම වැඩි වෙලාවක් අනිත් එක දුන්නෙත් ඒකට. මේ රෑ අනිත් එක නිදිමත එනවනම් නිදිමත එන්නේ ඔය එක වෙලාවකට ඒ වෙලාවල්ලන් හිටියොත් ඊට පස්සේ වලට නිදිමතක් එන්නේ නැහැ ඇත්තටම. මම ඒක කරපු හින්දා කියන්නේ ඔයාලට දන්නවත් ඇති ඔයාලා. ඉතින් ඒ නිදිමත එන හැම වෙලාවකම මම සින්දුවක් දාගෙන ගාන හදනවා. ඒතකොට නිදිමත නැති වෙනවා කොහොම හරි. ඒ වෙලාව පහුණාම ඊට පස්සේ පාන්දර 1ද 2ද 3ද ඉන්න පුළුවන්. ආයේ ඊට පස්සේ දවසේ ආයේ උදේ නිදා ගන්න හදන්න එපා. මොකද ඔයාලට මාස 3යි තියෙන්නේ. අනිත් එක ඒ මාස 3 ආයේ ඔයාලට එන්නේ නැහැ. ආයේ විභාගෙ ලියන්න ආයේ තව අවුරුද්දක් ඔයාලා ඉන්න ඕනේ. හැම වෙලේම මේක හිතන්න මම හැම වෙලේම කරේ. තව මට ගේමක් ගහනවා නම් තියෙන්නේ මාස 3යි. මේ මාස 3 කට්ට ගෑවොත් ඊළඟ අවුරුදු ගානම් මට සතුටින් ඉන්න පුළුවන් කියන එක විතරයි මම හිතුවේ. ඔයාලත් එහෙම හිතන්න නැත්තම් ඕක කරගන්න බෑ. එහෙම හිතලා ඔයාලා මේ මාස 3 කට්ටක් කාලා මේ වැඩ කරලා එළවල් ලියන්න. දැන් ඔයාලට තේරෙනවනේ මම ටයිම් ටේබල් එක හදාගත්තේ කොහොමද කියලා. ඒ විෂයන් දාගත්තෙත් ඒ වෙලාව අනුව. ඒ කියන්නේ මට අමාරුම විෂය උදේ මට උදේ වැඩ කරන්න පුළුවන් හින්දා උදේ දාගත්තා. ඊට නිදිමත එහෙම එන හින්දා මම රැයට මැක්ස් වගේ විෂයක් දාගත්තා. අනිත් එක ඒකට වැඩි වෙලාවක් දුන්නා. ඒකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙන හින්දා. මට දෙකක් තියෙනවා PO ඇප්ලයිඩ් කියලා මැක්ස් උනත් PO ඇප්ලයිඩ් කියලා දෙකක් තියෙනවා. ඒතකොට ඒ දෙකම බලන්න ඕන හින්දා මම ඒකට වැඩි වෙලාවක් දුන්නා. ඔයාලත් දැන් මේ වීඩියෝ එක සමහරකට ආර්ට් ළමෙක් බලන්න ඇති, කොමර්ස් ළමෙක් බලන්න ඇති, බයෝ ළමෙක් බලන්න ඇති. ඉතින් ඔයාලත් ඒ විදිහට ඔයාලගේ සබ්ජෙක්ට් ඔයාලා හදාගන්න ටයිම් ටේබල් එක. මේ ඔයාලා තව ක්ලාස් යන ළමයි ඇති. මම ඇත්තටම ක්ලාස් ගියේ නැහැ. ඒ කියන්නේ ඔය අන්තිම කාලේ මම ක්ලාස් ගියේ නැහැ කොහොමත්. ඔය මාස 3 ක්ලාස් ගියේ නැහැ. මම තනියම වැඩ කරලා තමයි එක්සෑම් එක ලිව්වේ. ඉතින් ඔයාලා සමහරකට ක්ලාස් යනවා ඇති. ඔයාලා ක්ලාස් යනවා නම් ඒ වෙලාවල් මග ඇරලා ඔයාලා ඒ දවස් ඇතුළත විෂයන් 3 කොහොම හරි ඒ කියන්නේ දැන් මම 6 ඉඳලා 12 වෙනකන් දාගත්ත කියලා ඔයාලා එහෙම හදාගන්න යන්න එපා. ඔයාලට පුළුවන් වෙලාවට ඔයාලට වෙනම ටයිම් ටේබල් එකක් ඔයාලා හදාගන්න. දැන් මම කිව්ව දේවල් අරගෙන ඒවයින් ඔයාලගේ විෂයන් 3 මේ බැලන්ස් කරන්න පුළුවන් වෙන්න ඔයාලා ටයිම් ටේබල් එකක් හදාගන්න. හරිනේ. එහෙම තමයි ටයිම් ටේබල් එක හදාගන්න වැඩි. ඒක තමයි ඔයාලා මුලින්ම කරන්න ඕනේ. මෙතනදී මම හැම වෙලේම ඔයාලට කිව්වේ විෂයන් 3 බැලන්ස් වෙන්න ටයිම් ටේබල් එක හදාන්න කියලා. එහෙම කියන්න හේතුව ඔයාලා දන්නවා ඇති, නොදන්න අයත් ඇති. මොකද මේ ඒ ලෙවල් වල විෂයන් 3 එක විෂයකට ඒකක් අරගෙන අනිත් විෂයන් දෙකට S2ක් නැත්නම් එක විෂයන් දෙකකට A අරගෙන අනිත් විෂයට S එකක් ගත්තොත් ඔයාලගේ Z එක. ඒ කියන්නේ කැම්පස් යන්න ඔයාලගේ Z එක ඉතින් වටිනවනේ ගොඩක්. ඔයාලගේ Z එක අඩු වෙනවා. එහෙම වුණත් ඔයාලා විෂයන් 3 බැලන්ස් කරන්න. සමහරකට A දෙකයි S එක ගන්න ළමයාට වඩා B3 ගන්න ළමයාගේ Z එක වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ ළමයාට කැම්පස් යන්න තියෙන chance එක වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා හැම වෙලේම කරන්න ඕනේ ඔයාලා මේ විෂයන් 3 බැලන්ස් කරන්න. එකක්වත් ඩවුන් වෙන්න දෙන්න එපා. විෂයන් 3ම බැලන්ස් කරන්න. ඒ හින්දා තමයි මම කිව්වේ දවසට විෂයන් 3ම දාගන්න ඒ විදිහට සබ්ජෙක්ට් 3ම බැලන්ස් කරන්න කියලා. දැන් ඔයාලට තේරුමක් තියනවානේ ටයිම් ටේබල් එක කොහොමද හැදෙන්න ඕනේ කියලා. ඒ විදිහට එහෙනම් ටයිම් ටේබල් එක හදාගන්න. ඒක පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණය. අපි යන් දෙවෙනියට අපි මොනවද කරන්න ඕනේ කියලා බලන්න. ඔයාලට තේරෙනවනේ ඔයාලට තව මාස 3යි තියෙන මුළු සිලබස් එකම කවර් කරන්න බෑ කියලා. ඉතින් ඔයාලා මුලින්ම පාස් පේපර් එකක් ගන්න. පාස් පේපර් එකක් අරගෙන දැන් මැක්ස් නම් මැක්ස් පේපර් එකක් ගන්න. පේපරේ අහලා තියෙන ප්‍රශ්න බලන්න. මොන පාඩමෙන්ද අහලා තියෙන්නේ කියලා.
ඔයාලට ඒ කියන්නේ කරගන්න පුළුවන් හිතන පාඩම් තියෙන්නේ. අන්න එහෙම ප්‍රශ්න 5ක් නේ දැන් මැක්ස් වල ලියන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න 5 ඔයාලා ඒ කියන්නේ ලියා ගන්න පුළුවන් හිතන ප්‍රශ්න 5 ඔයාලා වෙන මේ මාතෘකා ටික ලියා ගන්න. මේ පාඩම් වලින් මට ඒ පාඩම් වල ඒ කියන්නේ ඒ ප්‍රශ්න 5 කරගන්න පුළුවන්. අන්න එහෙම ඒ ප්‍රශ්න 5ක් ඔයාලා මුලින්ම හොයාගන්න. 5ක් නම් කරන්න තියෙන 5ක් 3ක් නම් 3ක් එහෙම ඔයාලා මේ ප්‍රශ්න ටික තෝරගන්න මුලින්ම. ඒ විදියට ඔයාලා විෂයන් 3ටම මේ ප්‍රශ්න ටික තෝරගෙන ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ අනිත් ප්‍රශ්න. ඒ කියන්නේ අනිත් පාඩම් ඒ කියන්නේ ඔයාලට ඇත්තටම මාස 3 ඔය ඔක්කොම සිලබස් එක කවර් කරන්න බෑ. මම අර කලින් කිව්වත් වගේ. ඒ හින්දා ඔයාලා අර තෝරගත්ත ප්‍රශ්නවල තියෙන පාඩම් අන්න ඒ පාඩම් විතරක් මේ මාස 3 බලා ගන්න. ඔයාලා ඒ කියන්නේ සමහරකට ඒ මාස 3 ඇතුළත ඔයාලට මේ පාඩම් ඉවර කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ කලින්ම මාසෙන් විතර ඉවර කරන්න පුළුවන් ඇති. ඒත් කමන්නේ ඔයාලා දෙපාරක් තුන්පාරක් කියලා ඒක හොඳටම පුළුවන් වෙන තත්ත්වයට හදාගන්න. එතකොට ඔයාලට ඒ ප්‍රශ්نين උපරිම ලකුණු ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න තුනෙන්ම උපරිම ලකුණු ගන්න පුළුවන්. 3 නම් 3 5 නම් 5 ඒ විදිහට උපරිම ලකුණු ගන්න පුළුවන් ඒ ප්‍රශ්න වලින්. ඒ හින්දා ඔයාලා කරන්න ඕනේ මුලින්ම ප්‍රශ්න ටික තෝරගත්තා පේපර්ස් බලලා ඊට පස්සේ ඒ පාඩම් විතරයි ඔයාලා බලන්නේ. ඔයාලට දැන් පාඩම් ටිකක් තෝරගත්තා. ඒ පාඩම් කරන එක ඔයාලා කොහොමයි මාස දෙකක් ඇතුළත ඔය සබ්ජෙක්ට් ඔක්කොම ඉවර කරන්න බලන්න. ඒ කියන්නේ දැන් මැක්ස් වල නම් ඔය පාඩම් පහම පාඩම් කරලා ඉවර කරගන්න කොහොම හරි. ඊට පස්සේ ඊළඟ මාසයක් ඉතුරු වෙන්නේ දැන් මාස 3යි තියෙනවලට. මාස 2 ඇතුළත ඔයාලා මේ පාඩම් ටික ඉවර කරගත්තා කියලා. ඊතුරු මාසෙම ඔයාලා කරන්න ඕනේ පේපර්ස් තමයි තනි කරලා ලියන්න ඕනේ. මොකද පේපර්ස් ලියන එක අනිවාර්යයි. මොකද අපේ ටයිම් හදාගන්න ඒ වගේ දේවල් වලට මේ ඔයාලට ගොඩක් වැරදි අහුවෙයි. ඒතකොට පේපර්ස් ලියද්දි. ඒතකොට ඒ හින්දා මාසයක් අනිවාර්යෙන්ම තියාගන්න මොනවටද මේ පේපර්ස් කරන්න. ඊළඟට ඔයාලට දැන් ඔය පාඩම් ටික කියවන ගමන් ඔයාලට ඒ වගේ අමතකම වෙන දේවල් තියෙනවානේ. ඒක කොලයක් නැත්තම් පොතක් අරගෙන ඔයාලා ඒ ටික ලියන්න. මොකද අය ඔයාලට බලන්න අවස්ථාවක් එන්නේ නැහැ. මොකද ඔයාලට මාස 3යි තියෙන්නේ. මාස 2ක් ඇතුළත පාඩම් ටිකත් ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා මේ අර අමතක වෙනම කොටස් ටික තියෙන්නේ අන්න ඒ ටිකේ විතරක් ෂෝට් නෝට් එකක් පොඩි බැලුවගම අර ඔක්කොම ඔළුවට යන්න මේ නෝට් එකක් හදාගන්න. ඔයාලා හැම වෙලේම හිතන්න මහන්සි වෙන හැම වෙලේම හිතන්න ඔයාලට තව මාස 3යි කට්ටක් කනවා නම් කට්ට කන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට සතුටින් ඉන්න පුළුවන් කියලා ඔයාලා හැම වෙලේම හිතන්න. නැත්තම් ඔයාලට වෙන්නේ තව අවුරුද්දක් ආපස්සට යනවා. ඒ අවුරුද්ද ඇතුළතත් පාඩම් කරන්න ඕනේ. හැබැයි මේ මාස 3 ඔයාලා නිදි මරාගෙන පාඩම් කරොත් ඔයාලට මාස 3යි තියෙන්නේ. ඒ කියන්නේ කට්ටක් ගන්න තියෙන මාස 3යි. ඊට පස්සේ ඔයාලට ඉන්න පුළුවන්. ඔයාලා පොඩි කාලේ ඉඳලා ආසාවෙන් ඉන්නති කැම්පස් එකට යන්න ඒ අත්දැකීම් විඳින්න. ඉතින් ඒකට ඔයාලට තව මාස 3යි කට්ට කනවා නම් කට්ට කන්න තියෙන්නේ. ඒ හින්දා කොහොම හරි මේ අවුරුදු විභාගේ කොහොම හරි ලියලා පාස් වෙන්න බලන්න. මොකද තව අවුරුද්දක් පස්සට යනවා කියන්නේ තවත් ඔයාලට අමාරු වෙනවා. ඒ කියන්නේ Z එක එහෙම වැඩි වෙනවා. ඒ හින්දා ඔයාලට තියෙන්නේ මේ අවුරුද්දේ කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්න. ඉතින් මං කිව්වා වගේ ඔයාලා ටයිම් ටේබල් එක හදාගන්න. ඊට පස්සේ ඔයාලා කරන ප්‍රශ්න මොනවද කියලා ඔයාලා හොයාගන්න. ඒ කියන්නේ මුලින්ම හඳුනගන්න මොනවද කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේ පාඩම් ටික බලන්න. මාස 2ක් ඇතුළත ඔයාලා මේ පාඩම් කරලා ඉවර කරගන්න. ඊට පස්සේ ඉතුරු මාසේ ඔයාලා ටාගට් කරන්න කොහොමද මේ මාසෙම පේපර්ස් කරන්න. හරිනේ. ඒක තමයි ඊළඟට දෙවෙනි ස්ටෙප් එක. දැන් හරි ඔයාලා ටයිම් ටේබල් එකත් හදාගත්තා. ඊළඟට ප්‍රශ්න මොනවදත් හොයාගත්තා. ඊට පස්සේ ඒක මාස 2කින් පාඩම් කරලා ඉවර කරා. දැන් ඔයාලගේ මාස 2ක් ගෙහින් තියෙන්නේ. ඊළඟ මාසේ ඔයාලා පේපර්ස් කරන මාසේ ආවා. ඔයාලා කරන්න ඕනේ ඒ මාසේ ඔයාලට දැන් පැය 3යි නම් පේපරේට අපේ මැක්ස් වගේ විෂයකට පැය 3යිනේ. ඒ වගේ විෂයකදී
ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලට පැයක් වගේ සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. ඔයාලා කරන්න ඕන ඔයාලා පේපර්ස් කරද්දී ඔයාලා හරියටම විනාඩි ඒ කියන්නේ පැයක් තියෙනවනේ ඔයාලා විනාඩි 45න් ඔයාලා ප්‍රශ්න ටික ඉවර කරන්න ඔයාලා බලන්න ඕනේ. අන්න එහෙම තමයි ඔයාලා කරන්න ඕනේ. ඒ කියන්නේ අරකට පැය 3ක් තියෙනවා ඔයාලා උඩරිම ප්‍රශ්න ගොඩක් ලියන්න බලන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාව ඇතුළත අන්තිම මාසයේ පුරාවටම ඔයාලා කරන්න ඕනේ ටයිම් මැනේජ් කරගන්න ඕනේ. පේපර්ස් ලියන්න ඕනේ. පේපර්ස් ලියලා අඩු වෙලාවකදී ඔයාලා පේපර් ඉවර කරන්න ඕනේ. කොහොමද ටයිම් මැනේජ් කරගන්න ඕනේ. ඔයාලා ඒක හදා ගන්න ඕනේ. එහෙම තමයි ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක. මෙතන ළමයි ඔයාලා මාසයක්ම මං වෙන් කරන්නේ ඔයාලට පේපර්ස් කරන්න. ඒ මාසෙ පුරාවටම පේපර්ස් කරද්දී ඔයාලට අර අමතක වෙලා තියෙන කරුණු ආය මතක් වෙනවා. ඒ වගේම ඔයාලගේ ටයිමින් හැදෙනවා. ඒ හින්දා මාසයක්ම අනිවාර්යෙන් තියාගන්න. ඒ හින්දා මං කිව්වත් වගේ මේ පේපර්ස් කරන්න. එතකොට ආයෙ ඔයාලට බලන්න දෙයක්වත් නැහැ. අරව මතක් වෙනවා. ඔයාලා දන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට මිස් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඔයාලට අතනින් කවර් වෙනවා. අන්තිම ස්ටෙප් එක තමයි ඔයාලා එක්සෑම් ලඟ වුණාම ඊට කලින් අවුරුද්දේ ඒ කියන්නේ ඊට කලින් අවුරුද්දේ පාස් පේපර් එක එක්සෑම් එකට කලින් දවසේ ටයිමින් තියලා කරලා යන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට වැදගත් වුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ අවුරුද්දේ 2026 එක්සෑම් ලියන නංගිලා මල්ලිලාට හොඳට එක්සෑම් එක ලියන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. බයි.